ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයම ගුණාත්මක භාවය ඇති කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් රාජ්‍ය සේවයේ ආචාර ධර්මීය වටිනාකම් ශක්තිමත් කිරීමේ අරමුණින් සුපිලිපන් රාජ්‍ය සේවයක් සඳහා වන සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් යන ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම සඳහා වර්ෂ 2026 ජූලි මාස 27 වනදා සිට ජූලි 31 වනදා දක්වා ජාතික සුපිලිපන් සතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත. අපි අද මේ සූදානම් වෙලා තින්නේ ඇලියගොඩ ප්‍රාදේශ සභාවේ සීලම නිලධාරීන් අද අපි උදෑසන මෙන්න මේ ජනාධිපති ලේකම් කාර්යාලයත් ඒ වගේම ශ්‍රී ලංකා මහ ලේකම් කාර්යාලයත් අනුග්‍රහයෙන් සිදු කරන ලබන සුපිලිපන්න සතිය වෙනුවෙන් ඇලියගොඩ ප්‍රාදේශ සභාවේ අධ්‍යයනයේ උදෑසන සිට අපි ඇලියගොඩ නගරයේ සහ අවුට ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් යත් කරා. ඊට සමගාමීව අපි දැන් මේ සූදානම් වන්නේ ඇලියගොඩ ප්‍රදේශයේ තවත් දැනුවත් කිරීමට නීතිගරුක සහ මානව හිතවාදී පුරවැසියන් නිර්මාණය කිරීමට ඔබගේ වගකීම ඉටු කරමු කියලා අපි එදින්ද බලාපොරොත්තු වෙනවා. මේ විශේෂයෙන්ම අල්ලස සහ දූෂණය නැති කරන්න. ඉතින් ඒකට අපි විශේෂයෙන්ම අංක දෙකක් හඳුන්වලා දීලා තියෙනවා 1954 කියලා. ඉතින් අපි දන්නවා මේ වෙනකොට අපේ රට දේශපාලන සමාජ ආර්ථික වශයෙන් ලොකු ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙන වෙලාවක්. ඉතින් මේ දින කිහිපයකට යටදී අන්තර්ජාතික මිනුම් දඬු වලට අනුව අන්තර්ජාතික නීත්‍යානුකූලවට අනුව අපේ රට ඉක්මනින්ම සංවර්ධනය වීමේ වැඩපිළිවෙල යටතේ මේ වෙනකොට මොසැම්බික් ඒ වගේම වියට්නාම් වගේ රටවල් ළඟට ඊළඟට හතරවෙනි රට හැටියට සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වේගවත්ම සංවර්ධනය වෙන රට හැටියට ශ්‍රී ලංකාව ජයග්‍රහණ අත්පත් කර තිනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි මෙන්න රජය සහ අපේ ආණ්ඩුව අනුගමනය කරලා තියෙන මෙන්න සුපිලිපන්න රජයේ මේ ප්‍රතිපත්ති මාලාව. ඉතින් ඒකදී අපි බලාපොරොත්තු වෙනවා අපේ විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් හැටියට සියලු දෙනාටම අපේ රටේ ජනතාවගේ හිතසුව පිණිස පවතින රජයේ නීතියට අනුකූලව වෙමින් මෙන්න මේ සුපිලිපන්න ක්‍රියාමාර්ගයට අනුගත වෙලා අපේ රට දියුණුවට පත්වීමට මෙන්න මේ වැඩපිළිවෙලට සාර්ථක කර ගැනීමට අපි අද දින මේ සියලු දෙනාම එක්ව වෙලා මේ ඇහැලිගොඩ පුරවරේ මේ දැනුවත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික සුපිලිපන්න සතියේ ඇහැලියගොඩ ප්‍රාදේශ සභාව විදියට අපි මේ ජාතික වැඩසටහනට සම්බන්ධ වෙන්නේ ඇහැලියගොඩ නගරයේ ඉන්න සියලුම වෙළඳ ප්‍රජාව ඊට පස්සේ සියලුම මහ ජනතාව දැනුවත් කරන්න මේ අල්ල සහ දූෂණයට එරෙහිව අපි දියත් කරගෙන ජාතික මට්ටමින් දියත් කළ තියෙන වැඩසටහන අපි කියන්නේ ජාතික මට්ටමින් කියන්නේ පළාත් පාලන කියන්නේ ගම් මට්ටම බිම් මට්ටම දක්වාම කියන්නේ මේ දැනුවත් කිරීමේ වැඩසටහන මාලාව තමයි අද අපි මේ ආරම්භ කරේ සුපිලිපන්න සතියේ 4 වෙනි දිනේ හැටියට. ඒකට ඒකෙදී අපි 54 කියන මේ කියන්නේ දුරකථනය අපි කියන්නේ පැහැදිලි කරලා දෙනවා. අල්ලස දූෂණය පිටු දකින්න මහ ජනතාවට කෙලින්ම ඇමති හැකි දුරකථන අංකය විදියට. ඉතින් ඒ දැනුවත් කිරීමේ වැඩසටහන තමයි අද දැන් මේ ආරම්භ වුනේ. අපි දැන් අද උදේ ඉඳන් අවසන් කරනවා.